මං හිතනවා ඒ රටේ ඒකේ සේවකයෝ මහත්මා මහත්මීන් පුදුම කැපවීමකින් වැඩ කරේ. ඒගොල්ලෝ තමයි මට ඒ දවස්වල කියන යකඩ සභාපතිද මොකක්ද එකක් කියලා කියනවා. හැබැයි මම නෙමෙයි යකඩ ඒ සේවකයෝ. මම නෙමෙයි යකඩ ජනාධිපතිතුමා ඇමති මේ විජිත ඇමතිතුමාලා ඒගොල්ලෝ තමයි යකඩ. මම ඒගොල්ලෝගේ උපදෙස් එක හරියටම වැඩේ කරා කියලා මං හිතනවා. පොඩි හොරු ටිකක් හිටිය ওই හැම ආයතනයකම ඒගොල්ලෝව පොඩ්ඩක් පැත්තකට දැම්මා. ඒගොල්ලෝ මං අඳුරගත්තා. ඒගොල්ලෝ අඳුරගත්ත පස්සේ සේවකයෝ සියල්ලම ඒ පිළිබඳව මට පූර්ණ සහයෝගය දුන්න එයින් පසුව ඉතින් මං හිතන්නේ මේ රට හදනවා කියන එකේ මේ ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. මොකද හැබැයි දැන් තියෙන වාතාවරණය මීට මාස 4කට ඉස්සෙල්ලා දරුණු කුණාටුවක් ආව දිත්වයක ඒකේ ආර්ථිකට ලොකු බලපෑමක් ආවා. ඇවිල්ලා තියෙනවා. ඒකම තව මාස 3කට පස්සේ මැදපෙරදිග යුද්ධය ආවා. ඉතින් ඒකත් ලොකුවට බලපානවා ඇත්තටම මේ අවස්ථාවේදී මං හිතන්නේ ඒවත් මැඩලගෙන ඒවත් නිවැරදිව කළමනා කරගෙන රජයේ ඉදිරියේදී මම හිතනවා දැවන්ත වැඩ පිළිවෙලකට යයි. මොකද අපිත් ඉන්න අනිවාර්ය රජයේ ওই ඕනම දෙයකට. මොකද මහ ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ මේ රට ගොඩ දානවා කියන එක. එච්චර සුන්දර මිනිස්සු ඉන්න රටක්. ඒ අතර හොරු ඉන්නවා.